Ciao, welcome back. අද මේ අපි යන්නේ උම්බ්‍රියා වල තියෙන පුංචි වෙනීසියට. රෝම් ඉඳලා බැලුවොත් කිලෝමීටර් 200ක වගේ දුරකින් තමයි මේ සිටි එක තියෙන්නේ. ඒ වුණාට අපි අද මේ යන්නේ QC ඉඳලා අපේ නංගිලත් එක්ක. QC ඉඳන් කිලෝමීටර් 100ක් වගේ ආසන්න දුරකින් තමයි මේ රසීල සිටි එක තියෙන්නේ. අපි යන අතරමඟ තිබුණු ලස්සන ලාගෝ එකක් බලන්න තමයි අපි මේ චුට්ටක් නවත්තලා ඉන්නේ. මායාවන් හංගමි සේයාවන් වත්වී ඇකිරුමා ඇති වින්දිමි රූපයේ මන බන්ධනි ප්‍රේමයේ අනුරාගිනි වේදනාවේම තනිවෙමි විගසියේ අපි ටිකක් දුර ඇවිල්ලා ආයි චුට්ටක් නැවතුවා මේ පැත් පොඩ්ඩක් නවත්තලා බලලා යනවා කියලා. අපි දැන් රසීල සිටි එකට ඇවිත් ඉන්නේ. මේ සමයක පටන් ගන්න ටික කාලයකට කලින් වුණත් එදා ගොඩක් අවුව තිබුණු දවසක්. ඒ වගේම අපි මේ ගියේ වීකෙන්ඩ් එක. ඒක නිසා එදා ගොඩක් ක්‍රවුඩ් එක හිටිය මේ සිටි එකේ පාකින් ඒරියාස් කීපයක්ම තියෙනවා. මම පැතුවේ ඔබ ළඟම හැමදාම නවතින්න මතකයට ඉඩ දෙන්න තියෙනවා තව දුර යන්න හිත ඇතුලේ ආදරය සගවාගෙන බැයින්න ආදරයෙන් ඔබ ළඟට වී ඔබටම අත දෙන්න. ලා වෙනීසියා දෙල් උම්බ්‍රියා කියලා මේ සිටි එකට කියන්න හේතුව මේ සිටි එකෙත් පොඩි දියැලි ඒ වගේම මේ තියෙන්නේ ඒ කාලේ රෙදි සෝදන්න ඒ වගේ පාවිච්චි කරපු තැන්. ඉතින් මේ සිටි එකේ ඉන්නේ 40 දෙනෙක් විතරයිලු. මේ වතුර හරිම පිරිසිදු වතුර, ඒ වගේම ගොඩක් සීතලයි.
මේ සිටි එකේ පැනෝරාමා වීව් එක බලන්න පුළුවන්. මෙතනින් උඩට කන්දකට නැග්ගම ඒ වුණාට අපි උඩටම ගියේ නෑ. චුට්ටක් දුරට ගිහිල්ලා ආයි හැරිලා ආවා. ඒ වෙලාව වෙනකොට ගොඩාක් අවුව සැර වැඩි. ඉතින් ඒකින්ද අපි තීරණය කළා අපි පැනෝරාමා වීව් එක බලන්න නැතුව ආයි පල්ලෙහා සිටි එක එක්ස්ප්ලෝර් කරන්න. මේ සිටි එක පුරා මේ වගේ පුංචි දිය උල්පත් ගොඩක් තියෙනවා. ඒ වගේම මේ වතුර ගොඩක් සීතලයි. ඒ වගේම ගොඩක් පිරිසිදුයි. මේ තමයි අපි යන ටුවර්ස් වල මං ආසම ඒ වගේම අමාරුම පාර්ට් එක. ඉතින් මෙහෙත් ෆ්‍රිජ් මැග්නට්ස් ගොඩක් වෙරයිටිස් තිබ්බා. හරිම අමාරුයි මෙතන එකක් තෝරගන්න. ඉතින් අපි ගොඩක් වෙලා බලලා අපි ආස විදිහේ ෆ්‍රිජ් මැග්නට්ස් තෝරගත්තා. රසීල සිටි ටුවර් එකේ මේ අන්තිම හරියට තමයි අපි ඇවිත් ඉන්නේ. ඉතින් අපි එනින් ගමන් දැක්ක මේ හෑන්ඩ් පෑන් ප්ලේ කරන තව එක්කෙනෙක්. මේ වගේම ප්ලේ කරන එක්කෙනෙක් අපි සිටි එක ඇතුළතදීත් දැක්කා. එයා අපි වීඩියෝ කරනවා දැකලා හෙව්වා අපිට ටිකක් try කරලා බලන්න ඕනේද කියලා. මම මේ හෑන්ඩ් පෑන් එක ප්ලේ කරලා තියෙනවා මීට කලින් මේ ඉටාලියන් ෆැමිලි එක ගෙදරදී. ඉතින් ඒක මයින්ඩ් හීලින් ඉන්ස්ට්‍රුමන්ට් එකක්. අපි දැන් රසීල්ලේ ඉඳන් ආයි ගෙදර යන්න තමයි මේ පිටත් වෙන්නේ. ඉතින් ඒ යන අතරමඟ තැනක ලස්සන වීව් එකක් තියෙන තැනක් බලලා අපි හිතුවා අපි ලෑස්ති කරගෙන ආව ලන්ච් එක අරගෙනම යනවා කියලා.
අද vlog එක මෙතනින් ඉවර වෙනවා. ඉතින් ආයෙත් දවසක ලස්සන vlog එකකින් හම්බෙමු. Thanks for watching.